සහභාගී වීමට පැමිණ සිටින සිංහල මුස්ලිම් දෙමළ සහෝදර සහෝදරියන්ගෙන් මට අවසරයි. හාජරා කියන දියණිය මගේ ඉතාමත් යහපත් ගුණගරුක ශිෂ්‍යාවක්. මේ පවුලේ අය හැමෝම අපිත් එක්ක ගොඩක් ලෙන්ගතුයි. මුලින්ම අපි දැනගන්න ඕන මෙවැනි මරණයක් සිදු වුණා නම් අපේ ආගමේ හැටියට අපේ විශ්වාසයේ හැටියට මේක අපිට වාසනාවක්ද අවාසනාවක්ද මේක මුලින් තේරුම් ගන්න ඕන. ඒක තමයි මුලින්ම මම අපේ මුස්ලිම් සහෝදර සහෝදරයන්ව පොඩ්ඩක් නිවන්න මං දෙමළින් කතා කරේ. මට ආරංචි වුණා මේ මරණය ආරංචි වෙච්ච වෙලාවෙ ඉඳලා මේ අසල්වැසියන් මේ දරුගේ යාළුවන් පාසලේ යහලියන් සියලුම දෙනා ඇවිල්ලා ගොඩාක් පවුලේ අය මේගොල්ලෝ අපේ අම්මගේ පවුලේ අය නෑදෑයෝ ඇවිල්ලා ගොඩාක් මෙතනට උදව් කරලා ගොඩාක් වේදනාවට ලක් වෙලා දැන් ඉන්නේ. මගේ කුර්ආනය මගේ දෙවියන් වහන්සේ අල්ලාහ් දෙවියන් වහන්සේගේ විශ්වාසයට අනුව මේක ඔබ සියලු දෙනා තේරුම් ගන්න ඕන. මේ ලෝකේ මෙවැනි වූ දෙයක් කවුරු හරි මුහුණ දෙනව නම් ඒ පවුලේ උදවිය තරම් වාසනාවන්තයන් මේ ලෝකේ නැහැ. මේක තමයි අපේ විශ්වාසය. කවුරු හරි හිතනව නම් මෙවැනි දෙයක් සිදුවීම අවාසනාවක් කියලා ඔවුන් තරම් අවාසනාවන්තයන් මේ ලෝකේ කවුරුත් නැහැ. ඒකට එකම හේතුව තමයි මම දැන් පැහැදිලි කරේ. අපි සියලුම දෙනා අපේ පණට වැඩි ආදරය කරන්නේ අල්ලාහ් දෙවියන් වහන්සේගේ නබි නායක මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්. එතුමාණන් තමයි අල්ලාහ් දෙවියන් වහන්සේගේ ශාස්ත්‍රවරයා, දෙවියන් වහන්සේගේ ඒ දේව ශාස්ත්‍රවරයා. එතුමාණන් තමයි විශ්වාස කරන්නේ දෙවියන් වහන්සේගේ ශාස්ත්‍රවරයා හැටියට. ඒ නබි නායක තුමාට තරම් අල්ලාහ් දෙවියන් වහන්සේ මේ ලෝකේ කාටවත් ආදරේ නැහැ. එහෙම විශ්වාස කරනවා නම් මම මුස්ලිම් වරයෙකුත් නෙවෙයි. ඒ නිසා ආදරණීය නබි නායක මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ට දරුවන් 7 දෙනෙක් හිටියා. ඒ දරුවන් 7 දෙනාගේ නම කාසිම්, අබ්දුල්ලාහ්, ඉබ්‍රාහීම්, සෛනබ, රුකයියා, උම්මු කුල්සුම්, ෆාතිමා රලියල්ලාහු අන්හුම්. එතකොට මේ දරුවන් 7 දෙනාටම නබි නායකතුමා ගොඩක් පණට වැඩි ආදරේ. දරුවන්ව දකින්න නැතුව ඉන්න බෑ. හැමදාම දරුවන් දකින්න යනවා. දරුවන් එනවා තාත්තව බලන්න. දරුවන් ඉන්න තාත්තගේ ආදරේ රැකවරණය තුළ තමයි හැදුනේ. හැබැයි නබි නායකතුමා මරණයටපත් වෙනකොට නබි නායක මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම්ගේ මරණයට සහභාගී වුණේ එකම එක දරුවෙක් පමණයි. ෆාතිමා කියන දියණිය පමණයි. දරුවන් 6 දෙනෙකු නබි නායකතුමාගේ තම තාත්තගේ මරණයට සහභාගී වුණේ නැහැ. ඒක මුස්ලිම් හැමෝම දන්නවා. ඒකට හේතුව එතුමාණන් ඒ දරුවන් 6 දෙනාගේ මරණයට සහභාගී වෙලා ඉවරයි. නබි නායක මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් යනු තමන්ගේ ආදරණීය කුළුඳුල් දරුවන් 6 දෙනෙකුගේ මරණය තමාගේ දෑතේ අරගෙන ගිහිල්ලා ඒ සොහන් කබරේ කියන සොහනේ තියලා තමාගේ දැස් වලින් කඳුළු බේරෙන්න තමාගේ අත් වලින් පස් දාලා ඒ මරණය භූම දානය කරපු තාත්ත කෙනෙක් තමයි නබි නායක මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම්. මේ ලෝකේ එවැනි අවස්ථාවකට මුහුණ